ඔයා දන්නවද යාළුවා? ඔයාගේ සැබෑම ප්‍රශ්නේ මොකක්ද කියලා? ඔයා ඊට ශක්තිමත් කෙනෙක්. ඒ ශක්තිය ඇතුළත කාලෙන් කාලෙට ඔයා ගොඩාක් වෙහෙසටපත් වෙනවා. නමුත් ලෝකයා හිතන්නේ ඔයා හැම වෙලේම සතුටින් හැම වෙලේම ඔයාගේ ජීවිතේ හොඳට යනවා කියලා තමයි ලෝකයේ මිනිස්සු හිතන්නේ. ඒත් ඔයා පමණයි දන්නේ සිනාව පසුපස්සේ තියෙන උත්සාහය කොච්චරද කියලා. ඔයා සිනාසෙනවා ලස්සනට ආඩම්බරයෙන්. නමුත් ඇතුළත බරක් තියෙනවා. ඒ බර කාටවත් පේන්නේ නැහැ. ඔවුන් කියනවා ශක්තිමත්. නමුත් ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔයා අහිමි කරගත්තේ ඔයා මුහුණ දුන්න අත්දැකීම්, ඔයා ගමන් කරපු මාර්ග කොච්චර අමාරුද කියලා. ඒ නිසා මේක මතක තියාගන්න. විවේකයක් ගන්න එක වැරදක් නෙවෙයි. නිහඬ වෙන්න එකත් දුර්වලකමකුත් නෙවෙයි. මොකද සැබෑ ශක්තිය කියන්නේ ඔයාගේ දුර්වල පැත්තත් පිළිගෙන ඒකට කාලයක් දෙන එක. එතකොට විතරයි ඔයා නැවත නැගී සිටින ඇත්තටම ශක්තිමත් කෙනෙක් වෙන්නේ.